තාම මොකෝ බං පාර කොහෙද යන්නේ? ටවුන් එකට යනවා බං. ඔබ ටවුන් එකට යනවා මාවත් දාගෙන බලයන්කෝ. විකාර කියවන්න එපා බං. අපි මේ අදිසි ගමනක් යන්නේ. උඹ එන විදිහකට වරෙන්. අඩෝ බං අපි අදිස්සි ගමනක් යන ගමන් ඔබ මුලංගිර වරෙන්කෝ. අවුලක් හිතන්න එපා බං. අපි ගිහිල්ලා එන්න. හරි හරි බං. අවුලක් නෑ උඹලා පරිස්සමෙන් ගිහින් වරේ. මල්ලි මොකද බං දාඩිය පෙරාගෙන පාරට වෙලා කරන්නේ? කොහෙද යන්නේ? අද අපේ පාරේ බස් නෑ කිව්වා අයියේ. ටවුන් එකට යන්න ඉන්නේ. මට කෝල් එකක් දැම්ම නම් මං එනවනේ මල්ලි. මං ගෙදර හිටියේ. යා මම ටවුන් එක පැත්තට යන්නේ. ඔයාවත් ටවුන් එකෙන් දාගෙන යන්නම් මං. මලා මොකද බං පාරට වෙලා කරන්නේ? මමයි හේයයි හදිසි ගමනක් යන්න ආවේ බං. ඌමව පාරේ දාලා උට හදිසි ගමනක් කියලා ඌ ගියා බං. හරි අයියේ. අපි ටවුන් එකට යන්නේ. මලා අයියවත් දාගෙන යන්නද? අවුලක් නෑ මල්ලි. දාගෙන යා. ඔයත් ටවුන් එකට නේද යන්නේ? යන් අපිත් එක්කම යන්න පුළුවන් අයියේ. තුනක් දාගෙන යන්න පුළුවන්ද බං? මන් නැග්ගට අවුලක් නැද්ද? බයික් එකේ අයිතිකාරයන් බෝ දාන් යමන් කියනවා නම් මට කිසි අවුලක් නෑ බං. බයික් එක උඹේ නෙමේද බං? බයික් එක මගේ නෙමෙයි බං. මමත් ළඟදින ගෙදර ආවේ. මෝ අලුතෙන් බයික් එක ගෙනල්ලා තියෙන්නේ. මට පදින්න ගන්න කින්ද මං උගේ බයික් එක ගෙදර අරන් ගියා බං. අඩෝ උඹ ඔය ඇත්තමද කියන්නේ බං? අයියෝ හිතන දෙයක් නෑ අයියේ. මමනේ කියන්නේ. අපි යන්. නැති බැරි මිනිස්සුන්ව පහත් කරන්න එපා. අපි දන්නේ නැහැ මොන වෙලාවෙ කවුරු අපිට උදව් කරයිද කියලා.